ඔයාලා හැමෝම හොඳින් නේද ළමයි? අද අපි බලමුද පන්සලට මාසෙ දානේ කොහොමද පිළියෙල කරගත්තේ කියලා. අපි හැම මාසෙම 7 වෙනිදාට තමයි පන්සලට peeru දානේ දෙන්න තියෙන්නේ. අපි බලමුකෝ අද මොනවද දානෙට ඉව්වේ කියලා. අද අපි කරවිල ඇඹුලක් හදනවා. පොඩ්ඩක්වත් ඉත්ත නැතුව. මේ විදිහට කරවිල ටික කපාගෙන ලූණු සුදු ලූණු ගොරක තක්කාලි කුරුඳු පොතු උළුහාල් දාගන්න. ඊට පස්සේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ ලුණු එහෙමත් දාගන්න. දැන් දියකිරි දාලා ලිපේ තියාගන්න. ඔන්න මං හාල් ටිකකුත් ලිපේ තියාගත්තා. ඊට පස්සේ තිබ්බඩු මැල්ලුමක් හදාගන්න තිබ්බ ටිකක් තැම්බෙන්න ලිපේ තියාගත්තා. මේකට ලුණු පොඩ්ඩකුත් දාගන්න ඕනේ. දැන් මම මේ වැටකොළුයි අලයි එකට දාලා වැටකොළු ව්‍යංජනය කිරට හදාගන්නයි හදන්නේ. ඔන්න තිබ්බඩු ටිකක් තැම්බිලා මේකට පොළුයි කහයි සුදු ලූණුයි අම්මිරිසුයි එකට දාලා අඹරගත්ත මිශ්‍රණය දාලා කලවම් කරන ගමන් තිබ්බඩු ටික හොඳින් පොඩි කරගන්න. ඊට පස්සේ මැල්ලුම මලව ගන්න. දැන් බත් එකත් ඉදිලා මේ තමයි කරවිල එක. දැන් හොඳටම දියකිරි ටික හිඳිලා තියෙන්නේ. ඒ නිසා මිටි කිරි ටික දාලා ගොඩක් වෙලා තියන්න නැතුව උතුරනකොටම ලිපෙන් බාගන්න. ඒ ගමන්ම මම අපඩම් ටිකකුත් බැදගත්තා. වැටකොළු එකත් ලෑස්ති. අපේ පන්සලේ ස්වාමින් වහන්සේ මස් මාළු වගේ දේවල් වළඳන්නේ නැහැ. උන්වහන්සේ නිර්මාංශයි. ඒ නිසා අපි පන්සලට මස් මාංශ උයාගෙන යන්නෙත් නැහැ. අපට දානේ තියෙන දවසට තවත් කෙනෙකුටත් දානේ තියෙනවා. හැම දවසකම ගෙවල් දෙකකින් පන්සලට දානේ අරන් එනවා. අපි අද බත් උයලා කරවිල ව්‍යංජනයක් හදලා තිබ්බඩු මලවලා අලයි වැටකොළුයි කිරට උයලා පපඩම් ටිකක් බැදගත්තා. දානෙට යන ගමන් කඩෙන් සීනි තේකොළ අයිස්ක්‍රීම් එකක් බිස්කට් එකක් සබන් කෑල්ලක් වගේ දේවලුත් කඩෙන් අරගෙන ගියේ. ඊට පස්සේ අපි පන්සලට ගිහින් ස්වාමින් වහන්සේ විසින් පිළියෙල කරලා දුන්න බුද්ධ පූජාවත් අරන් මේ ආවේ බෝධින් වහන්සේට ඒ ටික පූජා කරන්න. අපි තුන්දෙනා බෝමළුව අමදලා බෝමළුව පිරිසිදු කරලා මල් පහන් හඳුන් කූරු පූජා කරලා බුද්ධ පූජාවත් පූජා කරලා ගාථා කියලා අපේ සිත පින් සිතුවිලි වලින් පුරව ගත්තා. අපේ පන්සලේ ලස්සන මං ඔයාලට වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්කෝ. ඉතින් මං මගේ පින් පොත පුරව ගන්න ගමන් මගේ වටේ ඉන්න හැමෝටමත් මේ පින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. අපි ජීවත් වෙන ටික කාලෙට අනිත් දේවල් වගේම පින් දහම් කරගන්නත් ඕනිනේ. ඉතින් ඔයාලත් පුළුවන් විදිහට පුංචි පුංචි දේවල් වලින් හරි ඔයාලගේ පින් පොත පුරව ගන්න. කවදා හරි දවසක අපට ගෙනියන්න පුළුවන් වෙන්නේ අපි කරන හොඳ නරක පින්පව් විතරයිනේ. ඒ නිසා
ඔයාලත් හැම වෙලාවෙම හොඳ වැඩ විතරක්ම කරන්න. පව් වැඩ අතෑරලා පින් වැඩ විතරක්ම කරන්න. අදත් මං යන්නයි හදන්නේ. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මං එක්ක එකතු වෙලා ඉන්න ඔයාලටත් බොහොම ස්තුතියි. ආයෙත් මං වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් සතුටින් ඉන්න.